ගණිතය පළවෙනි පේපරේ B කොටසට ලකුණු 50න් 50ම ගන්න පුළුවන් විදිහේ ක්‍රමයක් තමයි මම අද කියලා දෙන්න හදන්නේ. මේක ඉතින් ලකුණු 50ක් කියන්නේ ලොකු ගාණක්. බලන්න 250න් 50ක් කියන හතර එකම්මනේ. මේක ලේසියෙන් ගන්න පුළුවන්. මේ බලන්න හැම ගානකම මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. භාග, පරිමිතිය, සංඛ්‍යාතය, ප්‍රතිශතය, සම්භාවිතාව. භාග ගාන ගත්තොත් මෙන්න මේ වගේ භාග ගානක් තමයි එන්නේ හැම පාරම. පොඩි ප්‍රශ්න මේවා තුනක මේ වගේ මේකට ලකුණු 2ක් හම්බ වෙනවා, මේකට ලකුණු 3ක් හම්බ වෙනවා, මේකට ලකුණු 5ක් හම්බ වෙනවා. ඒකට ලකුණු 10ක් මෙතන ප්‍රශ්න 3ක් කරලා ලකුණු 10ක් ගන්න පුළුවන්. හරි ලේසි. දැන් එතකොට අපි දැන් මේ ලකුණු 10 ගන්න. භාග ගාන ඕනෙම කෙනෙක්ට අමාරු නෑනේ. ඉතින් අමාරු වුණත් මේ පේපරේ මම කියලා දෙන්න විදිහට දැන් ඔයාලට භාග ගන්න ලකුණු 10ම ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔයාලා කරන්න තියෙන්නේ භාග කියලා මෙහෙම ලියාගන්න. පොත කොලයක් අරගෙන. ඊට පස්සේ දැන් මේ පේපර් තියෙනවානේ 2021 ඉඳලා ගන්නකො 2021 2022 2023 2024 2025 දැන් එවිල්ලන තියෙන එක ගන්නත් පුළුවන්. ඔයාලා මේ වගේ තියෙන භාග ගාන තියෙන්නේ. ඒ භාග ගාන ඉස්සෙල්ලාම ගන්න 2021 ඒක කරන්න. කොහෙන්වත් බලන්න එපා. ඒක කරන්න ඉස්සෙල්ලාම. ඒක කරලා දැන් කරලා ඔයාම බලන්න. මේ බැලුවම දැන් සාමාන්‍යයෙන් 10න් 3ක් කියලා හිතන්න. 10න් 3. ඔයාලා අවුල් ගන්න එපා. දැන් 10න් 3ක් කියන්නේ නැත අවුල් ඇතිනේ. දැන් කාලේ තියෙනවනේ තව 10න් 3. ඊට පස්සේ ඒක දැන් ඔයාලා උත්තර පත්‍රය බලන් හදන්න ආයෙ පාරක් ඒ ගානම හදන්න. ඊට පස්සේ 2022 ගන්න. 22 බලන්න නැතුව හදන්න. ඒක මෙහෙම මේ 25 වෙනාම කරන්න. ඊට පස්සේ දැන් ඔයාලා ඒ ටික කරානේ. දැන් ඔයාලට ඒ ගාන එන විදිහේ එන රටාවෙම තේරෙනවා. කරගෙන යද්දි. ඊට පස්සේ දැන් ඔය පළාත් පේපර් තියෙනවා. වාර විභාග පේපර් තියෙනවා. ඒ වගේ තියෙන ගණන් තියෙන භාග ගණන් ටික ඒ වගේත් පිළිවෙලට හදාගෙන යන්න ඔයාලා. හරි කියලා. ඊට පස්සේ ඔයාලට ඕනි මෙහෙම හරි දාගෙන හදාගෙන යන්න. එතකොට ඔයාලට ඕනි භාග ගණනක් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් ගණන්. වර්ෂ ටික දැම්මා ඔයාලට පුළුවන් ගණන් හදාගෙන යන්න. බැරි එකක් තියෙනවා නම් ආයෙ පාස් පේපර් පොතෙන් හරි උත්තර බලන්න ටීචර්ලාගෙන් අහලා හරි ඒක දැනගන්න. ආයෙ මේ ඔයාලට දැන් අමාරුයි දැන් භාග බෙදන්න ගුණ කරන්න ඔයාලට අමාරුයි. දැන් ඒක කියන්නේ ඔයාලා පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්න. මෙහෙම නිකන් නෝට් එකක් වගේ පොඩියට හදාගන්න. නෝට් එකක් හදාගෙන ඔයාලට බැරි කොටස් ටික පොඩියට ලියන්න. වැඩියට බව පොඩියට නිකන් පොඩියට ලියලා කොළ බිත්තික ගහ ගන්න ඔයාලා වඩම් කරන දැන. නිතර දෙවිලේ බලන තැන්වල ගහ ගන්න ඔයාලා පේන තැනක ඔයාලට. ඊට පස්සේ මං කියන මට මේ ටිකම් කරානේ ඊට පස්සේ එන වාර විභාග මේවා ඒ ටිකත් කරලා බලන්න. කරලා බලලා තනිය බලන්නෙත් එපා. පොතක්වත් බලන්න නැතුව වෙලාවට ගානක් අදන්න. ලකුණු 10න් 10ම ගන්න. මේ වගේ ඉතුරු ටිකත් කරන්න.